හරි ළමයි අයිබෝන් ඉතින් අද මට හිතුණා කතා කරන්න ඕගොල්ලෝ වෙනුවෙන් දැන් සාමාන්‍යයෙන් accounting paper ළමයිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි time එක manage කරගෙන වැඩේ කරගන්න බැරි එක. දැන් 2025 accounting paper එක ගත්තොත් ලංකාවේ ළමයින්ගේ මම දැන් 60ක් 70ක්ම මේ ප්‍රශ්නෙට ගොඩක් වෙලාවට මුහුණ දුන්නා. හරියට වැඩේ කරගන්න අපහසු වුණා time management ප්‍රශ්නේ සහ තවත් ප්‍රශ්නේ paper එකේ තිබුණ ළමයින්ට. හැබැයි සාමාන්‍යයෙන් ප්‍රධානම ප්‍රශ්නයක් තමයි කාලය කළමනාකරණය කරගන්න එක. ඉතින් මේක ටිකක් ලොකු මාතෘකාවක් මොකද accounting වගේ විෂයයක. ඉතින් ඒක මම එපිසෝඩ් කිහිපයක් අරන් එන්නම් මේ වගේ වීඩියෝ විතර YouTube එකට මගේ channel එකට. හරි. ඉතින් අද තමයි මේ time management ගැන කතා කරන මේ 2026 24 ළමයිනේ මේ දවස්වල ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කතා කරන පළවෙනි වීඩියෝ එක. හරි. ඉතින් මේක ලොකුම ප්‍රශ්නයක්. හරි. ලොකුම ප්‍රශ්නයකට අපි බලන්න ඕන ඇයි එහෙම වෙන්නේ සහ ඒකට හේතු මොනවද කියලා. හරි හේතු ගොඩක් තියෙන්න පුළුවන්. හරි. මම කීපයක් කතා කරන්නම්. සාමාන්‍යයෙන් පොදුවේ ඔයගොල්ලන්ට මුහුණ දෙන්න වෙන නිසා මටත් ඒ දවස්වල යම් යම් ප්‍රශ්න ආපු time management ප්‍රශ්න ඇවිල්ලා නැතුව නෑ. ඇවිල්ලා තියෙන සමහර papers වලදී සහ සමහර අවස්ථාවලදී හරි A level paper එහෙම උන්නේ නැහැ. හරි. ඉතින් එහෙම නොවි අපි ලස්සනට වැඩේ කරන්න කොහොමද කියලා බලමු. මෙන්න මම පොඩි දේවල් ටිකක් ඔයාලට දාන්නම්. ඒ කියන්නේ මේක මොකද සෑහෙන ලොකු මාතෘකාවක් මේ time management කියන එක. ඒකෙන්ද මම අනිවාර්යෙන් වීඩියෝ කිහිපයක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් සතියකට සැරයක්වත් මේ ගැන කතා කරන්න ඕනේ. නැත්නම් මොකද මේ ප්‍රශ්නෙට ඔයාලට මුහුණ දෙන්න වෙන්න පුළුවන් සහ අනිවාර්යයෙන්ම ගොඩක් අයට වෙන මේක. හොඳයි. A level exam එකේ වෙනවම තමයි. එක්ක MCQ ටිකක් හදාගන්න බෑ. එක්ක සමාගම් ගන්න හදාගන්න time එක මදි. එක්ක ගණන් දෙකක් විතර සමහරුන්ට මග හැරලා එහෙම අර සෑහෙන භීෂණයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් අපි එහෙම වෙන්න ඕනේ නෑනේ අවුරුදු දෙකක් ඉගෙනගෙන නේ ළමයි. අපි කොහොම හරි වැඩේට බහිමු. හරි. දැන් පළවෙනිම හේතුව තමයි ඔයා ඒ ටයිම් මැනේජ්මන්ට් කරගන්න බැරි ඔයාට accounting වල ඒ තියරි කොටස් පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ කියන්නේ තියරි කොටස් කියලා කියන්නේ දිත්ත සටහන් පිළිබඳ අවබෝධය අඩුයි. ගැළපිලි සටහන් කරගන්න ටිකක් අමාරුයි. හරි. එතකොට ඔය සමාගම් වගේ ගානක ඒ හදලා ඒ පුරුද්ද ඔයාට නැහැ. ඒ කියන්නේ අපි තුමා ආදායම් බදු ගැළපිල්ල ඔයා දන්නේ නැහැ. කොටස් නිකුතු ගැලපිල්ල දන්නේ නැහැ. LKS 16 ටිකක් දන්නව අඩුයි. ගණන් හදලා අඩුයි. ඒක තියරි ප්‍රමාණය අඩු නම් සාමාන්‍යයෙන් ටයිම් මැනේජ්මන්ට් කොහොමත් කරන්න බෑ. ඒක ඕනම කෙනෙක්ට තේරෙන දෙයක් නෙනේ. හරි. ඒක බොහොම සරල කාරණාවක්. ඒ කියන්නේ මූලික දේවල් ඔයා දන්නේ නැත්නම් ඔයා ටයිම් මැනේජ්මන්ට් එකක් ගැන හිතලා වැඩක් නැහැ. එහෙනම් අතන පාඩමක් පිළිබඳ අපි හිතමු ඔන්න දිත්ත සටහන් කියලා ගමුකෝ. නැත්නම් අපි සමීකරණ කියලා ගමු. ඒ සමීකරණ ගණන් ටිකක් ඔයා හදලා නැත්නම් ඒ මූලික දේවල් ගැන අවබෝධයක් නැත්නම් ටයිම් මැනේජ්මන්ට් කියන එක ඔයා හිතන්න එපා. මොකද ඔයා මුලින් අරක දැනගන්න එපා. හරි. ඒක දැනගත්තොත් අන්න ඉතින් එහාට ඔයාට පුළුවන් ටයිම් මැනේජ්මන්ට් කියන එක ගැන හිතන්න. පළවෙනිම දේ ඔයා බලන්න මට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ තියරි කොටස් මේ දේවල් දන්නේ නැති එකද. අනේ නෑ ඒකට විසඳුමක් විදිහට ඒ ටික මුලින් හදාගන්න ඉක්මනට. ඒතර ටයිම් මැනේජ්මන්ට් කියන්නේ ගොඩක් දුරට හදාගන්න chance එකක් තියෙනවා. හැබැයි එකෙන් කියන්නේ තියරි ටික දැනගත්ත ගමන් සර් කෙනෙක් එක ගණන් ටිකක් හදපු ගමන් ටයිම් මැනේජ්මන්ට් හැදෙන්නේ නැහැ. මූලිකම ඔප්ෂන් එක මූලිකම දේ තමයි තියරි හදාගන්න එක. ඒතකොට ටයිම් මැනේජ්මන්ට් හදාගන්න ඔයාලට පාර හැදෙනවා. හරි. ඊට පස්සේ තියරි යම් ප්‍රමාණයක් දන්නවා. ඒක දිත්ත සටහන් දන්නවා. ගැළපිලි දන්නවා. පාඩමක දේවල් ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. හරි. හැබැයි ඒ ටයිම් එකට හදාගන්න බෑනේ. අන්න ඔහොම කට්ටිය දැන් ගොඩක් ළමයි ඉන්නේ. ඒ කියන්නේ දැනුම කොහොම හරි ගන්නවා. ගණන් හදලා සර්ක්ලත් එක හදලා. හැබැයි මේ එයාට ඒ වැඩේ ඇත්තටම කරන්න ගියාම කරගන්න බෑ. ඉතින් එහෙම වෙන්නේ ඇයි නේ? හරි. එහෙම වෙන එක ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒක හැමෝටම වෙනවා. ඒක තමයි පොදු කාරණේ. ගොඩක් ළමයින්ට ඕක වෙනවා. අපි බලමු එහෙම වෙන ප්‍රධාන හේතු ටිකක්. හරි. ප්‍රධාන එක හේතුවක් තමයි ඔය පේපර් එකක් පටන් ගත්තේ අමාරුම ප්‍රශ්නකින් පටන් ගන්න. අපි හිතමු A level paper එකම කියලා. හරි. සමහරු ඔන්න කෙලින්ම Tamanට දෙන අමාරුම ගානක්. අපි හිතමු සමාගම් ගන්න උදාහරණයකට. හරි. සමාගම් ගානෙන් තමයි පටන් ගන්න. එතකොට අර ලේසි Tamanට පහසුවෙන් හදන්න පුළුවන් ගණන් ටික හදන්න විදියකුත් නැහැ. ඇයි මොකද ඔයා ලොකුම ගානෙන් පටන් ගන්නවා. ඒකට පැයකමාරක් විතර දානවා. හරි. අන්න එහෙම මම කියන්නේ සමාගම් නේ. සමහරවන්ට සමාගම් ලේසි. ඒතර එයා එකෙන් පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන්ගේ ලෙවල් එක දැනගෙන තමන් පටන් ගන්න ඕන පීඩනය අඩු වෙලා බොහොම සරල සුගම විදිහට පටන් ගන්න. හරි. බොහොම ලේසි ප්‍රශ්නකින් පටන් ගන්න. අපි හිතමු ඉස්කෝලේ පේපර් එක කියලා. නැත්නම් පන්තියක ඔයා මොකක් හරි පේපර් එකක් ගිහින් ලියනවා කියලා හිතන්නකෝ. හරි. ඒක අමාරු එකකින් පටන් ගන්න එපා. ගණන් දිහා බලලා පහසු එකකින් පටන් ගන්න. ඒතකොට ගැම්මට යනවා. ටයිම් මැනේජ්මන්ට් කරගන්න ලොකුම ප්‍රධානම හේතුවක් මෙන්න මේ ගොඩක් කට්ටියට අවුලක් තියෙන එකක් මේක. ඉතින් පොඩ පහසු එකකින් පටන් ගන්න වැඩේ කරන් යන්න. දැන් ඔක්කොම අමාරු නම් ඒ කියන්නේ තියරි ටිකක් අවුලක් තියෙනවා. ඒක හදා ගන්න ඕන. හරි. ඊට පස්සේ සාමාන්‍යයෙන් තියෙන ප්‍රශ්නයක් තමයි කියන්නේ එක ප්‍රශ්නයක් හදන්න ගියාම එයාට අවබෝධයක් නැහැ මේ ප්‍රශ්නෙට කොච්චර ටයිම් එකක් තියෙනවද. ඒ උදාහරණයක් විදිහට සෙකන්ඩ් පේපරේ එක ගාන කරලා ළමයි ඔයා දන්නේ නැති කියලා මං හිතනවා. එහෙම දන්නේ නැත්නම් අද ඉගෙන ගමු. හරි. ඒ දන්නේ නැති දේවල් අපි ඉගෙන ගන්න බෑ නේ. හරි. විනාඩි 36ක් තියෙනවා. සෙකන්ඩ් පේපරේ එක ප්‍රශ්නයකට විනාඩි 36ක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නයක් ඔයා පටන් ගත්තා. අපි හිතමු පේපරේ 8:00ට පටන් ගත්තා. එතකොට විනාඩි 36ක් කියන්නේ 9:06. ඒ 9:06 වෙනකොට ප්‍රශ්න ඉවර කරන්න ස්කිල් එක Tamanට තියෙන්න බෑ. දැන් සමහරව ටයිම් මැනේජ්මන්ට් කියන කතාවක් ගැන කිසිම අදහසක් නැහැ.
පටන් අරගෙන ඒකම කරගෙන යනවා තමන් සම්පූර්ණයෙන් ගාන ඉවර වෙනකන්. ඒතර පැයක් විතර ගිහිල්ලා. අන්න එතකොට ඉතුරු ටික හදාගන්න ටයිම් එකක් නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනනේ හරි. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් අරගෙන එක්ක අමාරු ප්‍රශ්නකින් පටන් ගන්න වැඩේ අල කරගන්න. ටයිම් මැනේජ්මන්ට් කරන්න බෑ. එහෙම නැත්නම් එක ප්‍රශ්නයක් අරගෙන ඒකෙම ගොඩක් වෙලා එල්ලිලා ඉන්න. එතකොටත් අනිත් ප්‍රශ්න හදාගන්න වෙලාව නැහැ. එතකොට ලකුණු අඩු වෙන පේපරේ. හරි. තව දේවල් තමයි දැන් අපි හිතමු මම හොඳ උදාහරණයක් දෙන්නම්. හරි. මූලික පොත් පාඩම ගමු. මූලික පොත් 8ක් තියෙනවා. දැන් ගාණය අහලා තියෙන්නේ මූලික පොත් 3යි. අපි හිතමු මුදල් ලැබීම් ජර්නලය අහලා, මුදල් ගෙවීම් ජර්නලය අහලා, අපි හිතමු ගැනුම් ජර්නලය අහලා. හැබැයි ඔයා ආකෘති දාගන්නවා අනවශ්‍ය ජර්නල්. දැන් ගිණුම් අහලා තියෙන්නේ ගිණුම් 4යි. හැබැයි මේ ළමයා ඔයා දාගන්නවා ගිණුම් 10ක් විතර. අර ටියුට් එකේ ගණන් හදලා සර් එක තියෙන පුරුද්දට ඔක්කොම ටික දාගන්නවා. එහෙම දාන්න එපා. ඒ කියන්නේ අපි අනවශ්‍ය ඉල්ලන්නේ නැති කිසිම දෙයක් දාන්න එපා. ඒතර ඒකත් ප්‍රධාන ප්‍රශ්නයක්. මොකද සමහරව එහෙම කරනවා. හරි? මම අර සාමාන්‍ය ටයිම් මැනේජ්මන්ට් අවුල් යන ප්‍රධාන හේතු ටිකක් මේ කිව්වේ. හරි? ඔන්න ප්‍රධාන හේතු ටිකක් මම ඔතනින් කතා කරා. දැන් අපි බලන්න ඕන ওই වගේ හේතු. තව හේතු තියෙනවා. ඉතින් ඔක්කොම මේකේ කතා කරන්න ඕනේ නැහැ. හරි? මම යම් ප්‍රමාණයක් කතා කරන්න. මොකද ගොඩක් වීඩියෝ එක දික්ුණාමත් එච්චර කැමති නැතිව දින්නේ. හරි? එහෙම දික්ුණාට අවුලක් නැත්තම් කමෙන්ට් එකක් ඔයගොල්ලෝ පල්ලෙහෙන් දාන්න. එතකොට මම අංග සම්පූර්ණව එක වීඩියෝ එකකින් ඒ ඔක්කොම කියන්නම්. හරි? එතකොට අපිට කරන්න පුළුවන් දේවල් තමයි මුලින්ම මෙහෙම යමුකෝ. දැන් සාමාන්‍යයෙන් ගොඩක් 100ට 80ක් 85ක් ළමයි ගුරුවරයෙක් එක්ක එකතු වෙලා වැඩ කරන එක ඔන්ලයින් හෝ ෆිසිකල් හෝ නේ. හරි? නැත්නම් අඩු පුතනි ඉස්කෝලෙන් හරි ගුරුවරයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. මොකද ඒව නැතුව ටිකක් අපහසුයි ඒ ලෙවල් වගේ විභාගයක හදව මීටරයක් වුණත් ඒ ගුරුවරයෙක්ගේ සපෝට් එකක් තියෙනකොට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. හරි? එතකොට ටියුට් එකේ තමන් හම්බෙන ගණන් ඔයා ආපහු ඇවිල්ලා හදන්න නැත්තම් ගුරුවරයෙක් කියනවා නම් මාත් එක්ක ටියුට් එකේ ගණන් ටික හදපු ගමන් ඔයාට එකවුන්ටින් පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න තියෙන ඒ අතිශය හැකියාවක් තියෙන ළමයට තමයි ඒක තියෙන්නේ. ඔයා පන්තියේ ඉගෙන ගන්න ටික ටයිම් මැනේජ්මන්ට් ගැන හිතනවා නම් ආයි හදන්න ඕන. ආයි එකපාරක් හදන්න ටයිම් එක ගැන හිතන්නේ නැතුව තමයි ඉගෙනගත්තු දේවල් මතක් කරගෙන හදන්න. ඊට පස්සේ ඔයා හදන්න ඕන යම් ටයිම් එකක් තියලා. අපි හිතමු ඔන්න මූලික පොත් ගානක් තියෙන පාස් පේපර් එක. ඒක ඔයා යම් වෙලාවක් තියලා හදන්න ඕන. නැත්නම් අපි හිතමු සර් දීපු ගානක් තියෙනවා. ඒ ගාන ඔයා හිතාගන්න මම මේ ගාන විනාඩි 20න් හදනවා. ඒ විනාඩි 20ට කලින් ඉවර කරන්න බලන්න. ඒක ඉවර කරන්න බැරි වෙනවා නම් ගැටලුවක් නැහැ. ඊට පස්සේ ආයෙ පාරක් try කරන්න. හරි? ඒ කියන්නේ තමන් ගාව තියෙන ගණන්, ඒක තමන් දැනට කරලා තියෙන ගණන් අදාළ ටයිම් එකට හදන්න පුළුවන් වුණොත් තමයි අලුත් ගානක් ඊට කලින් හදන්න පුළුවන් වෙන්නේ. දැන් හිතන්නකෝ ඔයා පේපරයක් පැය දෙකකට හදනවා කියලා. පාස් පේපරයක්. හැබැයි ඔයාට අලුත් පේපරයක් ආවොත් පැය දෙකයි විනාඩි 20ක් විතර යනවා. ඒක තමයි සත්‍යය. මොකද අලුතෙන් දැකපු නැති ගානක් නේ. අලුත් ගානක් නෙන්නේ. දැකපු නැති ගානක් නෙන්නේ. හරි? ඒතර දැකපු නැති ගානක් හදන්න මුලින් ඔයා දැනට ඔයා හදලා තියෙන ගණන් කලින් හදන්න ඕන. ඉතින් ඒක හදන්න නැතුව ඔයා කියනවා මම සර් පාස් පේපරයක් ගත්තා. ඒක නම් ඉතින් මම පුළුවන් විතර හිමීට හදන් ගියා. එහෙම බෑ. එහෙම කළා මේක කරන්න අමාරුයිනේ. ඒ කියන්නේ ඔයා අපරාධිනේ වගේ ජීවිතේ නාස්ති කරගන්න එපා එහෙම. අනිවාර්යෙන් හදන්න. හරි? ඊට පස්සේ ඔයා මෙන්න මේ පොයින්ට් එක දැනගන්න මේක හින වැදගත්. MCQ එකක් හදන්න. දැන් MCQ 50යිනේ පේපරේ. ඔයාට තියෙන්නේ ළමයි විනාඩි 2යි තප්පර 24ක් විතරයි එක ප්‍රශ්නයකට. හරි? සෙකන්ඩ් පේපර් ගානක් හදන්න ඔයාට තියෙන්නේ විනාඩි 36යි. එන්න මේක ඔයා කොහේ හරි ලියලා තියාගන්න. ඒ කියන්නේ MCQ එකක් ඔයා හදන්න ඕන දල වශයෙන් විනාඩි 2කින්. දල වශයෙන් විනාඩි 2කින්. ඒක ඇත්තම ගාන තමයි විනාඩි 2යි තප්පර 24යි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම ගමු. දැන් එකපාරම පුල් පේපර් හදන්න නෑනේ මේ දවස්වල ළමයි. එහෙම හදන ළමයිනුත් තියෙන සෙකන්ඩ් සයිල් ළමයික් වගේ. හැබැයි ඔයා ප්‍රශ්න 10ක අපි හිතමු ප්‍රශ්න 10ක් ඔයා උත්තර දෙනවා කියලා. ප්‍රශ්න 10ක පේපරයක් ඔයා ලියන. නැත්නම් මොකක් හරි ප්‍රශ්න 10ක් කරන් ඔයා කරනවා. ඒක ඔයා හදන්න ඕන විනාඩි 24න්. විනාඩි 24න්. හරි? එතකොට එකපාර පුල් පේපරේ හදන්න නෑනේ සාමාන්‍යයෙන්. අන්න ඔය වගේ ඒක try කරන්න. හරි? ප්‍රශ්න 10ක් ඔයා ගන්න. ඒ ගුරුවරයෙක් කරපු එකක් හරි පාස් පේපරයක් හරි මොඩල් පේපරයක් හරි පළාත් පේපරයක් මොකක් හරි කමක් නෑ. හොඳයි හරි? ඒක අරගෙන ඔයා මේ ප්‍රශ්න 50ම එකපාර හිතන්න එපා. අපි හිමීට යන් හරි? ප්‍රශ්න 10ක් අරන් ඒක විනාඩි 24ට කලින් හදන්න බලන්න. පුළුවන් නම් විනාඩි 20න් හදන්න බලන්න. ඒක හදන්න බැරි නම් ඔයාගේ ස්ටෙප් වල අවුලක් තියෙනවා. ඒකට ඔයා ගාන කියවද්දි මෙන්න මේ වගේ දේවල් වලට යන්න. හොඳට ඒ හදලත් කාලයක් අපි තුන් කාලයක් හදලත් ඒක වෙන්නේ නැත්තම් ඔයාට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. හරි? මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. එකක් තමයි ගාන කියවන තැන. ගාන කියවන්න ඔයා යටින්. ගාන ඉල්ලන දේ මුලින්ම බලන්න. ඒතකොට අදහසක් එනවා මේක තමයි කරන්න ඕනේ. මේ පාඩමෙන් තමයි අහලා තියෙන්නේ. ඊට පස්සේ ගානේ උඩ තොරතුරු ටික දල වශයෙන් පොඩ්ඩක් කියවගෙන යන්න. මට හුරු ගානක්ද මේ පොඩ්ඩක්වත් හුරු නැති ගානක්ද මේ. මොකද පොඩ්ඩක්වත් හුරු නැති එක නම් ඔයාට ඇතැරි ළඟ ඒක හදන්න පුළුවන්. ඒ කියවලා ඊට පස්සේ ආකෘති එහෙම ඉක්මනට ගහන්න. ආකෘති ගිනුම් පෙර වැඩ ඉක්මනට ගහගන්න. පට ගාලා ඒව හැඩ කරන්න යන්න එපා. අඩි රූල් පාවිච්චි කරන්න එපා. ටිපෙස් පාවිච්චි කරන්න එපා. හරි? මක ඉන්න එපා. හරි? බය නැතුව ඒ ඉරි කැත වුණාට අවුලක් නැහැ. අකුරු කැත වුණාට අවුලක් නැහැ. එච්චර හිතන්න එපා. හරි?
බය නැතුව එහෙම ගහන්න. මොකද ඒ අකුරු බලපාන්නේ නැහැ. ඒ ලස්සනටම කරාද කියන එක බලපාන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම කරන්න එපා කියන්නේ නැහැ. හරි. නමුත් ફોකස් එක ඕන ටයිම් එකට හදන්න. ඊට පස්සේ ඒ ගානේ කියන තොරතුරු හදාගෙන යනකොට ඔයාලට ලේසි එකක් නම් ඒක ඔයා දන්නවනම් ඉක්මනටම දාන්න. ඒක නැලවෙන්න ඕනේ නැහැ. ආයෙ හිතන්න ඕනේ නැහැ. අනේ මේකද කියලා ඉක්මනට දාන්න. පොඩ්ඩක් අමාරු එකක් තිබ්බොත් ටිකක් තියන්න. අමාරුම ගැළපිල්ලක් හරි මොකක් කරනම් ඒක තියලා පුළුවන් ටික හදන් යන්න ඕනේ. ඒ Taman දන්න සනිකව හදන්න පුළුවන් ටික හැදුවා වෙලාව ඉතුරුයි. ඊට පස්සේ අර ටිකක් අවුල් සහගත තැන් ටික ඊට පස්සේ දාන්න. බැරිම එකක් නම් අතාරින්න. කරන්න දෙයක් නැහැ. හරි. අර Tamanට පුළුවන් දේ ශනිකව දාන්න. දැන් දිත්ත සටහන් නම් ඔන්න දිත්ත සටහනක් ලියන්න නම් ඔයා දකින්න ගැනුම් වල දිත්ත සටහන් ලියන්න. වැට් සහිතව. ගැනුම් හර වැට් හර ණයින් පාලන බැර පට ගාලා ලියන්න. ඒ අදාළ වැට් දාලා ඉක්මනට ඒව දාන්න. හරි. ඒතර ඒක හුරු වෙන්න. ඒක දැන් එකපාරම කරන්න බෑ. ටික ටික අන්න එහෙම හුරු වෙන්න ගන්න. හරි. ඒතර සාමාන්‍යයෙන් මෙන්න මේ ටයිම් එකට අපිට හදා ගන්න පුළුවන්. මේ ස්ටෑන්ඩඩ් එකට හුරු වෙන්න ඕන. හරි. ඒක කාලානුරූප වෙන්නේ ඉතින් ටික දහසක් යනවා. දැන් මම ඒ කාලේ සාමාන්‍යයෙන් අතිශය දක්ෂයි ටයිම් එකට වැඩ කරන්න. ඒක ටයිම් එකට ගණන් හදන්න ගොඩක් දක්ෂයි. ඒක ඉතින් මට පුළුවන් උනේ මගේ රහසක් කියලා මොකුත් නැහැ. පන්තියක ඉගෙන ගත්තාම දෙයක්. ඒක මම එකපාරක් පොඩ්ඩක් බලනවා මෙන්න මෙහෙම දෙයක් නේද කියලා. ඊට පස්සේ මම ඒක හෙන්න අඩු වෙලාවකින් හදනවා. ඒ කියන්නේ විනාඩි 20කින් හදන්න තියෙන ගානක් මම විනාඩි 10කින් විතර හදනවා. ඒක ඒ හදන්න ගත්තේ මුල ඉඳන් ඒ නිතරම ඒක try කරනවා. ඒ කියන්නේ අකුරු බලන්නේ නැහැ. මම වේගෙන් ගහන එක මම ආතල් එකක් ගන්නවා. මේ ගාන ඉක්මනට හැදුවාම මාර චූන් එකක් තියෙනවා. මාර ආතල් මං වැඩෙක් වගේ හැදිලා ඒ තමන්ට එනවා. ඒ තමන් දක්ෂය කියන එක හැඟීමක් එන්නේ බෑ. ඒතර ඒකත් එක්ක මේ මොරාල් එකට ඊට පස්සේ පේපර්ස් ලියනකොට ලකුණු වෙනකොට පන්ති වල ලකුණු ගන්නකොට ඉස්කෝලේ ලකුණු ගන්නකොට එන මොරාල් එකත් එක්ක තමයි වැඩි කරගෙන යන්නේ. ඉතින් ඒක පටන් ගන්න. හරි. ප්‍රශ්න එක ප්‍රශ්නකින් පටන් ගන්නකොට ටයිම් මැනේජ්මන්ට් කරන්න. ඒතර අවසානයේ ෆුල් පේපර් එකම කරන්න පුළුවන්. හරි. එතකොට මම අර ප්‍රවේශය කියන්නේ පේපරේට ප්‍රවේශ වෙන විදිහ කිව්වනේ. හරි. ඒ කියන්නේ පටන් ගන්න කියවන තැන ඒ දේවල් හරියට කරගෙන යන්න. එතකොට ওই බේසික්ම දේවල් ටිකක් කිව්වේ. තව ටයිම් මැනේජ්මන්ට් වල තව සාමාන්‍යයෙන් යම් දක්ෂතාවක් තියෙන ළමයින්ට තව කරන්න ඕන දේවල් තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට මේ ප්‍රමාණය ඇති කියලා. හරි. අපි ඉස්සරහටත් ටයිම් මැනේජ්මන්ට් ගැන මම වීඩියෝ කීපයක්ම දාන්නම්. හරි. සහ පන්ති වලදීත් ඉස්සරහට ඒව ගැන දැනුවත් කරන්නම්. ඉතින් එහෙනම් අයවන් වැඩ ටික හොඳට කරගෙන යන්න. අපේ පන්ති ඇතුලේ ලස්සන වැඩපිළිවෙලක් යනවා මේ හැමදේම මැනේජ් කරගෙන. හරි. ඉතින් විශේෂයෙන්ම MCQ වැඩපිළිවෙල ඉස්සරහට පටන් ගන්නවා. සමාගම් වලට වෙනම වැඩපිළිවෙල පටන් ගන්නවා. ඒ වගේම රිවිෂන් ක්ලාස් එකේ වැඩපිළිවෙලක් යනවා. ඉතින් අපේ channel එක බලන්න WhatsApp channel එකට එකතු වෙන්න. හරි. එතකොට අපේ admin ට message එකක් දාලා පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වැඩත් කරගෙන යන් අපි. හරි. එතකොට කොහොම හරි ඔයා සාර්ථක වෙන්න වැඩ කරන්න. හරි. වැඩ අපි කරමු. හරි. ජය වේවා.